ආයිබෝවන් යාළුවනේ. ඔයාලා හොඳින් නේද? අපේ ත්‍රිකුණාමලය සහ යාපනයේ වීඩියෝ මාලාවේ දෙවැනි දවස අදයි. අද අපි කින්යා පාලමාසලින් දවස පටන් ගමු. උදෑසන හිරුවෙලියත් එක්ක කලපුවේ නිස්කලංක පරිසරයේ සිට අපි ඡායාරූප කීපයක් අරගත්තා. ඒ වටා තිබුණු බුදුමදුරත් පාලමේ සුන්දර දසුනුත් අපි වීඩියෝවට එක් කරගත්තේ මේ අයිනේ. ඒ සුන්දර උදෑසනෙන් පස්සේ අපේ ඊළඟ ගමනාන්තය වුණේ ත්‍රිකුණාමලයේ ලස්සන වෙරළක් වන මාබල් බීච් මුහුදු තීරය. මාබල් බීච් කියන්නේ නමින් වගේම ලස්සන මුහුදු වෙරළක්. සුදු මුදු වැලි මාබල් ගල් වගේම පෙනෙන නිසා මෙය මාබල් බීච් නමින් ජනප්‍රිය වුණා. නිල් පාට ජලය සහ අලංකාර පරිසරයත් එක්ක සෑදී ඇති නිසා අපුරු වෙරළ හරිම ලස්සනයි. මෙහිදී අපේ පොඩි අය බීච් එකේ සුන්දරත්වය විඳ ගන්නා ගමන් වතුරට පැන නාගත්තා. ඉන් අනතුරුව අපි එතනදී උදේ ආහාරත් එතන තියෙන නේවි හොටෙල් එකෙන් අරගෙන ත්‍රිකුණාමල වරාය බලන්න ආවා. ලෝකයේ ප්‍රසිද්ධ ස්වභාවික වරායන්ගෙන් එකක් වන ත්‍රිකුණාමල වරායට අපි පැමිණ බෝට්ටු සවාරිය යන්නයි මේ සැරසෙන්නේ. අර තියෙන්නේ තිරිඟු ගෙනත් අඹරා පිටිකර මුළු ලංකාවටම බෙදා හරින ප්‍රීමා කර්මාන්ත ශාලාවක්. බෝට්ටුවේ යන අතරතුර අපිට දකින්න ලැබුණේ මේ විශේෂ දර්ශනය. මේ තියෙන්නේ ඉන්දියාවෙන් පැමිණි විශාල නෞකාවක්. ලංකාවේ තෙල් ගවේෂණය කරන්න මෙහි නැංගූරම් දමා තිබූ අයුරු. ඔයාලා දන්නවද මේ වරායේ තියෙන වැදගත්කම? ත්‍රිකුණාමල වරාය ලෝකයේ ගැඹුරුම සහ විශාලම ස්වභාවික වරායන්ගෙන් එකකි.
ඒ වගේම දෙවන ලෝක යුද්ධ සමයේ බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ ප්‍රධාන නැවතුම් ස්ථානයක්ද විය. තවද 1942 දී මෙම වරායට ජපන් ගුවන් ප්‍රහාරයක්ද එල්ල වුණා. විශාල නෞකා පහසුවෙන්ම මෙම වරායට ඇතුළු කර හසුරවන්නත් පුළුවනි. අර දුරින් පෙන්නේ ලෝක යුද්ධ සමයේ වරායේ යවට ඉදිකිරූ ආරක්ෂක මුරකුටි. මෙම වරාය අවුරුද්ද පුරාවටම භාවිතා කළ හැකි වරායකි. මේ තියෙන්නේ චීනයේ ව්‍යාපෘතියක් වන සැමන් මාළු බෝ කරන ස්ථානයක. මෙහි ජැටි සහ තොටුපොළවල් කීපයක් තිබේ. මෙම කලපුව ගැඹුර මීටර් 20කට වඩා ගැඹුරු ස්වභාවික කලපුවකි. දැන් අපි ත්‍රිකුණාමල වරායේ සුන්දරත්වයක් විඳගෙන ඊළඟ ලොකේෂන් එක වන ත්‍රිකුණාමලයේ පිහිටි තිරුකෝණේශ්වරන් කෝවිල බලන්න යමු. මෙය ශිව දෙවියන්ට අයත් පුරාණ හින්දු කෝවිලකි. පෘතුගීසීන් විසින් මෙම කෝවිල විනාශ කළත් 20 වන සියවසේදී නැවත ඉදි කරලා තියෙනවා. මෙම කෝවිල විශාල ගල් මුද්‍රණක පිහිටා තිබේ. මෙය මනරම් පරිසරයක පිහිටි පූජනීය ස්ථානයකි. මනරම් මුහුදු තීරයක්ද මෙම කෝවිල පහතින් දැකිය හැකිය. දැන් අපි මෙහි සුන්දරත්වයක් විඳගෙන ඊළඟට ගියේ ත්‍රිකුණාමලයේ පිහිටි කින්නියා උණු වතුර වලින් බලන්න.
මෙම උණු වතුර වලින් බලන්න යන්න නම් අපට එහි ඇති ටිකට් කවුන්ටරයෙන් දේශීය අයට රුපියල් 50ක්ද විදේශිකයන්ට රුපියල් 100ක්ද ගෙවා ටිකට් එකක් ගන්න ඕනේ. මෙම ස්ථානයේ උණු වතුර වලින් 7ක් තිබේ. මේවායේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 සිට 42 විතර අගයක් ගනී. මෙම ලින්වල උෂ්ණත්වය එකින් එකට වෙනස් වගයන් වලින් පවතී. අපි අද දවසේ අපේ මේ ලොකේෂන් ටික නරඹලා අපි රැ නවතින නවාතැන්පලට පැමිණියා. අපි නැවතත් යාපනයේදී තුන්වෙනි වීඩියෝ එකෙන් හමු වනතුරු අපේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා channel එක subscribe කරගෙන යන්න. ඔයාලාට සුබ දවසක්.